පිටිසර ගම්මානයක තිබූ මගේ ප්‍රාථමික පාසලේ දකුණු ඇස උගුලා දැමුවාසේ පෙනුමක් ඇති ඇය සුළු සේවිකාවක් ලෙස සේවය කළා. එක්තරා දිනක පාසලට නොදුරු කදුමිටියාවතක පිහිටි පැල්පතක සිට දිනපතා පාසල් බස් රථයෙන් පාසලට එන මගේ පන්තියේ දෙමව්පිය හමුව පැවතුණා. රැස්වීම අතරතුර සුපුරුදු පරිදි පන්තියේ ගුරුතුමියට තේයි කරගෙන ඇය ගුරුතුමිය සමග සුළු වේලාවක් කතා කරමින් සිට මගේ හිස පිරිමදිමින් පන්තියෙන් පිට වී ගියා. ඊළඟ දවසේ ඒ පාසලේදී මට පන්තියේ ළමයෙක් කිව්වා, ඒ ඔයාගේ අම්මා නේද? ඔයාගේ අම්මට තියෙන එක ඇසක් විතරයි." මට මහා ආත්ම ලැජ්ජාවක් දැනුණා. "එයා මට මෙහෙම කළේ කොහොමද?" මම ප්‍රශ්න කළා. ටික දිනකින් පාසලේ බොහෝ දෙනා ඊ මගේ මව බව දැනගත්තා. මම ඇයට වෛර කළා. "ඇයි ඔයා මට ලැජ්ජ කරන්නේ? මට ඔයා එක්ක ඉඳලා දැන් ඇති වෙලා තියෙන්නේ." මම ඇයට කිව්වා. ඇය කිසි විටක ප්‍රතිචාර දක්වුවේ නැහැ. මම කියපු දේ ගැන මම තත්පරයක්වත් හිතුවේ නැහැ. මොකද මම කෝපයෙන් පිරීලා හිටියේ. ටික කලකට පසු මම ගෙදරින් පිට වුණා. කිසිවෙකුට සොයාගන්න බැරි වෙන විදිහට නගරයට පැන ගියා. පුඩි රැකියාවල් කරමින් ඇත්තටම මහන්සි වෙලා ඉගෙන ගත්තා. ඉගෙනීම අවසන් කළාම හොඳ රැකියාවකට යන්න පුළුවන් වුණා. ඊට පස්සේ විවාහ වුණා. මම මගේම කියලා ගෙයක් ගත්තා. අපිට දරුවන් ලැබුණා. මගේ බිරිඳ, මගේ ළමයි සහ මගේ සැප පහසුකම් ගැන මම සතුටු වුණා. කලකට පසුව ඇය මගේ නිවස සොයාගෙන ආවා. ඇය දොර ළඟ ඉන්නකොට මගේ ළමයි ඇයට බය වුණා. "ඔයා මගේ ගෙදරට ඇවිල් මගේ ළමයි බය කරන්නේ කොහොමද? මෙතනින් යන්න දැම්ම." මම ඇයට කෑ ගැහුවා. මගේ වෛරය අඩු වෙලා තිබුණේ නැහැ. "අනේ මට සමා වෙන්න. මම වැරදි ලිපිනයකට එවිල්ලා තියෙන්නේ." කියපු ඇය නොපෙනී ගියා. දවසක් මගේ ප්‍රාථමික පාසලේ උත්සවයක් ගැන ආරාධනා ලිපියක් මට ලැබුණා. ඉතින් මම මගේ බිරිඳට බොරු කිව්වා මම ව්‍යාපාරික ගමනක් යනවා කියලා. මොකද ඇය මගේ අතීතය දැන සිටියේ නැහැ. පාසලේ උත්සවය අවසන් කරලා මම නිකමට වගේ පැරණි පැල්පත සොයාගෙන ගියා. එය වසා තිබුණා. එතනට ආව අසලවැසියන් කිව්වා ඇය ගිය සතියේ මිය ගියා කියලා. මම එක කඳුලක්වත් හෙළුවේ නැහැ. ඇය මට දෙන්න කියලා කියපු ලිපියක් ඔවුන් මට දුන්නා. "මගේ ආදරණීය පුතේ, මම ඔයා ගැන නිතරම හිතනවා. මම ඔයාව බලන්න ඇවිත් ඔයාගේ ළමයි බය කළාට මට සමා වෙන්න. ඔයා නැවත පාසලට එනවා කියලා ආරංචි වුණාම මම ගොඩක් සතුටු වුණා. නමුත් මට ඔයාව බලන්න ඇඳෙන් නැගිටින්නවත් බැරි වෙන්න පුළුවන්. මම ඔයාට නිතරම අපහසුතාවයක් වුණාට මට සමා වෙන්න. ඔයා දන්නවද මගේ පුතේ, ඔයා පොඩි කාලේ ඔයාගේ තාත්තයි මායි ගොඩක් හොඳ ජීවිතයක් ගෙව්වා. දවසක් අපේ කාර් එක අනතුරකට ලක් වෙලා තාත්තා මිය ගියා. ඔයාගේ ඇසක් නැති වුණා. අම්මා කෙනෙක් විදියට ඔයා එක ඇසකින් ඉන්න හැටි බලන් ඉන්න මට බැරි වුණා. ඒ නිසා මම ඔයාට මගේ එක ඇසක් දුන්නා. ඒ ඇසෙන් අද ඔයා ලෝකයක් දකිනවා. මගේ පුතා දැන මට හරිම ආඩම්බරයි. ඔයාට මම හැමදාම ආදරේ පුතේ. ඔයාගේ අම්මා."